ඔන්න ගොඩාක් ඉස්සර දිලිසෙන මැජික් කැලෑවක් සහ පුංචි කඳුගැට අතර හරිම ලස්සන සාමකාමී රටක් තිබුණා. මේ රටේ කතා කරනවාට වඩා අනුන් කියන දේට සවන් දෙන්න ආස කරන හරිම කරුණාවන්ත පුංචි කුමාරිකාවක් ජීවත් වුණා. එක ලස්සන සන්දෑවක ඇය මාලිගාවේ පවුරු වලින් එළියට බැහැලා හෙමින් සැරේ නිහඬ වනාන්තරය ඇතුළට ඇවිදගෙන ගියා. එතන තිබුණු හැම ගසක්ම හරිම පුදුමයි. ඒව හරියට හුස්ම ගන්නවා වගේ හරිම මෘදු විදියට දිලිසෙමින් තිබුණා. එක පාරටම ලොකු මහ ගසක් යට තිබුණු අමුතුම විදිය පුංචි රන්වන් එලියක් කුමාරිකාවගේ ඇස ගැටුණා. ළඟට ගිහින් බලද්දී එතන රත්තරන් පාට පුංචි ලන්තෑරුමක් අතින් ගත්තු හරිම ලස්සන පුංචි සුරංගනාවියක් හිටියා. මේ ලන්තෑරුමෙන් මුළු රටටම ආලෝකය දෙන්න ඕන වුණත් ඒක තනිවම උස්සගෙන යන්න සුරංගනාවියට හරිම අමාරු වුණා. ඉතින් කුමාරිකාව හරිම ආදරෙන් සහ කරුණාවෙන් සුරංගනාවියට උදව් වෙන්න ඒ ලන්තෑරුම තමන්ගේ අතට ගත්තා. ඊට පස්සේ ඒ දෙන්නා එකතු වෙලා නැති වුණු බලාපොරොත්තු නැවත ලබා දෙමින් මුළු කැලෑව පුරාම ආලෝකය බෙදාගෙන ගියා. එදා රෑ ඉඳලා ඒ දෙන්නා බෙදාගත්ත ආදරණීය ආලෝකය නිසා මුළු රටම ගොඩාක් සතුටින් සහ සෞභාග්‍යමත්ව වැජඹුණා. මේ වගේම තවත් ලස්සන මැජික් කතන්දර බලන්න අපේ SL Story Toons channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් අලුත් කතාවකින් හමු වෙමු.